ඇත්තටම වික්ටෝරියා වේල්ල කැඩුණොත් මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. මේකට හේතුව තමයි දිත්වාසුලි කුණාටුවත් එක්ක ලංකාවට ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය. ඇත්තටම මේ වේල්ල කැඩුණොත් ලංකාවට මොකක් වෙයිද? සරලවම කියනවා නම් ලංකාවේ රට මැද සුනාමියක් ඇති වුණා වගේ කියලා කෙටියෙන් කියන්න පුළුවන්. වික්ටෝරියා වේල්ල කැඩුණොත් වික්ටෝරියා ජලාශයේ තියෙන ජලය ඊළඟට යන්නේ රන්දනිගල ජලාශයට. සාමාන්‍යයෙන් වික්ටෝරියා ජලාශය පිරෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රන්දනිගල ජලාශයත් පිරෙලා තමයි තියෙන්නේ. ඒ නිසා වික්ටෝරියා ජලාශයෙන් ඉන්න මහා ජල කඳ රන්දනිගල ජලාශයට කොහොමදවත් දරා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම රන්දනිගල ජලාශයේ වේල්ලත් කඩාගෙන ඊළඟට මේ ජලය යනවා රන්ටැඹේ ජලාශයට. ඊට පස්සේ වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ ජලාශ දෙකේම ජලය රන්ටැඹේ ජලාශයට කොහොමදවත් දරා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම රන්ටැඹේ වේල්ලත් කඩාගෙන මේ මහා ජලකඳ නිසා මයංගනේ රන්ටැඹේ මීපේ වගේ නගර සම්පූර්ණයෙන්ම තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි විදිහට යට වෙලා යනවා. මේ හේතුව නිසා ආසන්නව ලක්ෂ 20කගේ පමණ ජීවිත නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ජල විදුලි බලයෙන් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ වික්ටෝරියා ජලාශයෙන්. ඒ නිසා අපිට දීර්ඝ කාලයක් විදුලි බලය නැතිව සමහරට ගත කරන්න වෙයි. වික්ටෝරියා ජලාශයට ගබඩා කරගන්න පුළුවන් ජල පරිමාව ඝන මීටර් මිලියන 72යි. මේ වේල්ල නිර්මාණය කරලා තියෙන්නේ ඇතුල් පැත්ත වක්‍ර වෙන විදියට. ඒ නිසා වේල්ල අඟල් 2.5ක් වගේ ඉදිරියට තල්ලු වෙලා තව පොඩි ඉඩ ප්‍රමාණයක් හදාගන්න පුළුවන් වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදිහට වේල්ල තල්ලු වෙද්දි මේ වේල්ල කැඩිලා යන්න පුළුවන්. ඇත්තටම නෑ. ඒකට හේතුව තමයි මේ වේල්ලේ හැඩය නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ දරා ගැනීමට ඔරොත්තු දෙන විදිහට. දන්නවද? මෙච්චර ශක්තිමත් වේල්ලක් හදන්න එකම එක කම්බි කෑල්ලක් පාවිච්චි කළේ නෑ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ වේල්ල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. මේ වේල්ලේ තියෙන ශක්තිමත් භාවයේ රහස තමයි මෙන්න මේ හදපු කොන්ක්‍රීට් මිශ්‍රණය. මේ වික්ටෝරියා වේල්ල හදන්න ගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණය මිශ්‍ර කරන්න භාවිතා කරලා තියෙන්නේ කූල් වෝටර්. එහෙමත් නැත්නම් අයිස් ජලය. මේ විදියට හදාගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණය විනාඩි 3ක් යන්න පෙර භාවිතා කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ කොන්ක්‍රීට් මිශ්‍රණයේ තියෙන ශක්තිය නැති වෙලා යනවා. මේ කියන තරමට මේ වේල්ල ශක්තිමත් නම් ඇත්තටම මේ වේල්ල කැඩිලා යන්න පුළුවන්ද? පළවෙනි කාරණේ භූමිකම්පාව. හැබැයි මේක සාමාන්‍ය භූමිකම්පාවක් නෙමෙයි. රිච්ටර් පරිමාණයේ ඒකක 5ටවත් වඩා වැඩි භූමිකම්පාවක් ඇති වුණොත් මේක කැඩිලා යන්න පුළුවන්. දෙවෙනි කාරණේ බෝම්බයක් පිපිරීම. මෙතන බෝම්බයක් කියද්දි සුළු පිපිරීමක් නෙමෙයි. උදාහරණයක් විදිහට පරමාණු බෝම්බයක් වගේ බෝම්බයක් පිපුරුනොත් මේ වේල්ල කැඩිලා යන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මේ අවට ලොකු පිපිරීමක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මේක අපි හිතනා වගේ සුළුපට පිපිරීමක් නෙමෙයි. උදාහරණයක් විදිහට සඳහන් කරොත් පරමාණු බෝම්බයක පිපිරීමක් වගේ දෙයක් සිද්ධ වුණොත් මේ වේල්ල කැඩිලා යන්න පුළුවන්. මීටර් 122ක් උස, ඒ වගේම මීටර් 520ක් දිග මේ වේල්ල හදලා තියෙන්නේ ස්වාභාවිකව පිහිටපු කළු ගලක් පළල මීටර් 25ක් වෙන විදිහටත් ගැඹුර මීටර් 25ක් වෙන විදිහටත් හාරලා කොන්ක්‍රීට් පුරවලා තමයි මේකේ පාදම සකස් කරලා තියෙන්නේ. ඇත්තටම මේ තරම් ශක්තිමත්ව හදලා තියෙන මේ වික්ටෝරියා වේල්ල කඩාගෙන යන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. එහෙම කැඩිලා ගියත් මේක සම්පූර්ණයෙන්ම එකවර කැඩිලා යන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අල්පයි. මේ වේල්ල හදන කාලය වෙනකොට ලංකාවේ ආර්ථිකය තරම්ම ශක්තිමත් නැහැ. ඒ නිසා ඒ වෙනකොට ලංකාවේ ජනාධිපති විදිහට කටයුතු කරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මෙතුමා එවකට විදුලි බල ඇමති විදිහට කටයුතු කරපු ගාමිණී දිසානායක මහත්තයත් එක්ක එංගලන්තයට යනවා මේ වේල්ල හදන වැඩේ ගැන කතා කරගන්න. එංගලන්තයට ගිහින් එලිසබෙත් මහරජිනව හම්බුණු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. අපිට ජලාශයක් හදන්න ණය මුදලක් ඕන. හැබැයි අපි මේක ණය මුදලක් විදිහට ගත්තට මේ වේල්ල නම් කරන්නේ ඔබතුමියගේ මිත්තණියගේ නමින්. ඒ කියන්නේ වික්ටෝරියා මහරජිනියගේ නමින් කියලා. මේ කතාව නිසා පැහැදුණු එලිසබෙත් මහරජින මෙන්න මේ ණය මුදල ආධාරයක් විදිහටම දෙන්න කැමති වෙනවා. එතුමිය කියනවා ගිහිල්ලා එවකට අගමැති විදිහට කටයුතු කරපු මාග්‍රට්
තැෂේ මහත්මියව හම්බෙන්න කියලා. එතුමියවත් හම්බෙලා මේ පිළිබඳව පැහැදිලි කරාට පස්සේ එතුමියත් මේ වැඩේට කැමති වෙනවා. ඔය අතරේ ගාමිණී දිසානායක මහත්තයා මෙහෙම කියලා තියෙනවා. වේල් හදන්න සල්ලිත් හම්බුණා. හැබැයි අපිට මේ වේල් හදන්න ඕනි තාක්ෂණය අපේ රටේ නෑනේ කියලා. වක්‍රාකාරව මේ මිනිස්සයා කියලා තියෙන්නේ සල්ලිත් දීලා වේල්ලත් හදලා දීපල්ලා කියලා. කොහොම හරි ඕකටත් කැමති වෙලා මේ වැඩේ බාර දෙනවා එංගලන්තයේ ඉංජිනේරු සමාගමකට. අවසානයේදී මහවැලි ගඟේ පටුම ස්ථානයේදී ඒ කියන්නේ දෙනිගල කන්දත් බෝගල කන්දත් එකට යා කරලා මේ වේල්ල හදන්න පටන් ගන්නවා. මේ වේල්ලේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන දොරටු 8ක් තියෙනවා. මේ දොරටු 8න් ගම් වතුර කාලෙට දොරටු 2 ගානේ තමයි විවෘත වෙන්නේ. මේ වේල්ලේ වැඩ ආරම්භ වෙලා තියෙන්නේ 1980 දී. මේකේ වැඩ අවසන් කරලා තියෙනවා 1984 වෙනකොට. ඒ වගේම මේ වේල්ල ලංකාවට බාර දීලා තියෙනවා 1985 දී. මේ වේල්ල හදන්න රුපියල් මිලියන 8400ක් පමණ වැය වෙලා තියෙනවා. ඒ වගේම මේ වේල්ලේ ශ්‍රමිකයින් 7000ක් පමණ දිවා රාත්‍රී නොබල වැඩ කරලා තියෙනවා. නමුත් කනගාටුවට කාරණාව තමයි මේ වේල්ල ඉදි කරද්දී මිනිසුන් 50 දෙනෙක් පමණ ජීවිතක්ෂයටපත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන් 47 දෙනෙක් එංගලන්ත ජාතිකයන් වගේම 3 දෙනෙක් ශ්‍රී ලාංකික ජාතිකයන්. මේ වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණු පහක් තිබිලා තියෙනවා. පළවෙනි එක තමයි කෘෂිකර්මයට අවශ්‍ය ජලය ගබඩා කරගන්න. දෙවෙනි එක තමයි ජල විදුලිය නිෂ්පාදනය කරගන්න. තුන්වෙනි එක මේ වේල්ලෙන් ඉහළ පිහිටි ප්‍රදේශවලට අවශ්‍ය ජලය ලබා දෙන්න. ඊට පස්සේ හතරවෙනි එක තමයි මිරිදිය දීවර කර්මාන්තය ප්‍රසිද්ධ කරන්න. පස්වෙනි එක තමයි ශ්‍රී ලංකාව තුළ ඇතිවන ගම් වතුර තත්ත්වය පාලනය කරන්න. මේ වේල්ල මත මිනිස්සු 50000ක් පමණ ඉන්න ප්‍රමාණවත් ඉඩක් තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් මේ වේල්ලේ විශාලත්වය කොච්චරද කියලා. අවසාන වශයෙන් කියනවා නම් මේ වික්ටෝරියා වේල්ල තමයි ලංකාවේ තියෙන විශාලතම වේල්ල. ඒ වගේම ලංකාවේ තියෙන විශාලම ජල විදුලි බලාගාරයත් මේ වික්ටෝරියා ජල විදුලි බලාගාරය. මේ වේල්ල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්න එංගලන්තයේ ඉඳලා 1981 ඔක්තෝබර් 21 වෙනිදා දෙවන එලිසබෙත් මහරජින ශ්‍රී ලංකාවට පැමිණියා කියලා තමයි සඳහන් වෙන්නේ. එතුමිය මේ වේල්ල දැකලා ගොඩක් සතුටු වුණා කියලා සඳහන් වෙනවා. අද වෙනකොට මේ වේල්ල ඉදි කරලා අවුරුදු 40ක් පමණ ගත වෙලා තියෙනවා. අදටත් එදා වගේම මේ මහා ජලකඳ දරාගෙන ශක්තිමත්ව මේ වික්ටෝරියා වේල්ල නැගී සිටිනවා. ඉදිරියටත් මේ වික්ටෝරියා වේල්ල මෙහි මහා ජලකඳ දරාගෙන නැගී සිටීවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මේ වේල්ල අද වෙනකොට ඉදි වෙලා තිබුණේ නැත්තම් අපි මේ මුහුණ දුන්න දිත්වා සුලිකුණාටුවත් එක්ක ඇතිවෙච්ච ගම් වතුර තත්වයෙන් මොන වගේ හානියක් ශ්‍රී ලංකාවට සිද්ධ වෙයිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. හැමෝටම ආයුබෝවන්.